ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ශේෂ්ත්‍ර සහායක පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. විභාගයට පෙනී සිටි 570ක් අතරින් මැනුම් ශේෂ්ත්‍ර සහායක තනතුරු 71ක් සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කළා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පත්වීම් ප්‍රදානය කළ අතර පවතින පුරප්පාඩු අනුව අදාළ ප්‍රදේශවලට මෙම නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතයි. එතුමා මගෙන් කවදාවත් ඇහුවේ නැහැ මේ කවුද බඳවගන්නේ කියලා. එතුමා දවසක් ඇහුවා කවද්ද පත්වීම් දෙන්නේ කියලා විතරක්. ඒ කියන්නේ එතුමා ඒක කියන්නේ සියලු දෙනාට සමාව සැලකීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ හැම දරුවෙක්ම එකයි ඇත්තටම. සුසුකම් තියෙනවා නම් ඒ දරුවා දක්ෂ නම් ඒ දරුවා ගන්න ඕනේ. එච්චරයි. ආයේ කාර්ද ඡන්දේ දුන්නේ කියන එක ඇත්ත පදගත් කාරණාවක් නෙමෙයිනේ. හැමෝටම සමායිතිය තියෙන්න ඕනේ. ඊගාවට තව කියන්න ඕනේ මේ මැනුම් ශේෂ්ත්‍ර සහායක අපි ඔයගොල්ලෝව අනුයුක්ත කරන්නේ අපේ දැනට තියෙන පුරප්පාඩු වන. ඒකින්ද දිස්ත්‍රික්ක 20කට විතර මං හිතන්නේ අනුයුක්ත වෙනවා. තමන්ගේ ගම් ප්‍රදේශයේ බොහෝ විට නොලැබේවි. මොකද අපි පුරප්පාඩුවටනේ දාන්න ඕනේ. ඒක නිසා ඇපිල් එහෙම අරගෙන එන්න එපා. මොකද ඒක කරන්න බෑ. අපි අපේ රජයේ මිනින්දෝරුවරු ඉන්න ප්‍රමාණය අනුව ඒගොල්ලන්ට තමයි ඔයගොල්ලෝ අනුයුක්ත කරලා තියෙන්නේ. එහෙම ඉල්ලීම් කරොත් අපේ අතේ මේ ඇත්තටම රාජකාරියට බාධා වෙනවා. මේ මාරුවීම් හදන්න බෑ. ගිහිල්ලා දිස්ත්‍රික්කේ අවුරුදු 3ක් වැඩ කරන්න. ඔයගොල්ලෝ දාපු තැන අවුරුදු 3ක් අනිවාර්යෙන් වැඩ කරන්න. මොකද නැත්තම් අපිට ආපහු ගැටලුවක් එනවා. එක තැනක කට්ටිය රැඳෙන්න පටන් ගත්තොත් රාජකාරියක් පැවරුවොත් අනිවාර්යෙන් මේක කරන්න. මොකද එහෙම එකමුතුකම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඔයගොල්ලෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට වෙන තැනකට යන්න බෑ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තමයි ඔයගොල්ලෝ මුළු සේවා කළේම රැඳෙන්නේ. ඒක නිසා ගැටලු ඇති කරගෙන අර වෘත්තීය සමිතිවල කියන දේවල් අහගෙන එහෙම ප්‍රශ්න ඇති කරගන්න එපා. සුහදව මිනින්දෝරු මහතුරුත් එක්ක බොහොම සුහදව රාජකාරී කරගෙන යන්න. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මොකද ප්‍රශ්න ඇති කරගන්න එපා කියන එක. අපි රාජ්‍ය සේවයට එනකොට අපි තිබුණ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. වර්තමානයේ වෙනකොට රාජ්‍ය සේවයට යම් ආකාරයක පරිහානියකට පත්වීමක් වෙලා තියෙනවා නම් අර මනෝපතිතුමිය කිව්වා වගේ පහුගිය කාල සීමාවක් තුළ දශක දෙකමාරක විතර කාල සීමාවක් තුළ රාජ්‍ය සේවය අවභාවිතා වුණා, දූෂණය වුණා. ඉතින් ඇත්තටම ඒ තත්ත්වෙ නැති කරමින් රාජ්‍ය සේවය නැවත මනා රාජ්‍ය සේවයක් බවට පත් කිරීමට වර්තමාන රජය උත්සාහ ගනිමින් ඉන්නවා. ඉතින් ඒ සඳහා ඔබගේ කැපවීම ඇත්තටම අවශ්‍යයි. විශේෂයෙන්ම ඔබ සතුටු වෙන්න ඕනේ ලංකාවේ තියෙන පරණම දෙපාර්තමේන්තුවට ඔබ බැඳිලා ඉන්නේ. ඔබට අර මනුම්පතිතුමිය කිව්වා වගේ මේ දෙපාර්තමේන්තුවෙන් එළියට යන්න බෑ, වෙනත් තැනකට යන්න බෑ. මොකද මේ දෙපාර්තමේන්තුවරම තමයි ඔබ බඳවගෙන තියෙන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබ වාසනාවන්තයි. මොකද රාජ්‍ය සේවයට එන්න බහුතරයක් බලා ඉන්නවා. නමුත් රාජ්‍ය සේවයට එහෙම ලේසියෙන් එන්න බෑ. ඒ අනුව ඔබ වාසනාවන්තයි වගේම පින්වන්තයි. මොකද හැමෝටම රාජ්‍ය රැකියාවක් ලබා ගන්න බෑ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ රාජ්‍ය සේවය අවභාවිතා කරන්නේ නැතුව, රාජ්‍ය සේවය දූෂණය කරන්නේ නැතුව, දූෂිත රාජ්‍ය නිලධාරියෙක් නොවි යහපත් රාජ්‍ය නිලධාරියෙක් බවට පත් වෙන්න. අපේ වැඩේ අපි කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. ඕගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න. රාජ්‍ය සේවය ගැන එක යුගයක් තිබ්බා. ඒ රාජ්‍ය සේවයේ වැඩ කරපු ඒ අවදියේ අපි කුඩා අවදියේ කාටත් ගෞරවයක් පිළිගැනීමක් සමාජයේ තිබ්බා. ඒගොල්ලෝ ඒ ගෞරවය රැකගත්තා, ආරක්ෂා කරගත්තා. ඒ නිසා ඕනම ගමක රාජ්‍ය සේවයේ කෙනෙක් හිටියා නම් එයා ගෞරවනීය කෙනෙක් බවට පත් වෙලා තිබ්බා. දැන් තත්ත්වයේ ඊට වඩා වෙනස්. මම හිතන්නේ 1960 ගණන් වලින් විතර පස්සේ 1970 බලයට ආපු පාලනයත් එතනින් පස්සේ බලයට ආපු පාලනයන්ගේ මුළු කාලය තුලත් රාජ්‍ය සේවය කියන එක බිඳ වැටිලා තියෙනවා. රාජ්‍ය සේවයත් බිඳ වැටිලා, රාජ්‍ය ආයතනත් බිඳ වැටිලා, ඒ වගේ තියෙන මේ මයික් සෙට් මේවත් බිඳ වැටිලා තියෙනවා.
සවුන්ඩ්ස් බලන්න කොහොමද කියලා. එහෙනම් ñර ñර ගන්නවා කුරු කුරු ගන්නවා. සවුන්ඩ්ස් වලින් එන සපෝට් එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙන මොකුත් නෙමෙයි මේවා පරණ. කඩා වැටිලා තියෙනවා. කලාතුරකින් සමහර රාජ්‍ය ආයතන වල යම් මට්ටමක් තියෙනවා. දැන් බැංකු වගේ ගත්තොත් රාජ්‍ය බැංකු පද්ධතිය ගත්තොත් දෙපාර්තමේන්තු නෙමෙයිනේ. ඒ වගේ යම් වෙනස්කම් තියෙනවා. ඉතින් මේ ආයතන ගත්තම තාම පැරණිභාවය තමයි අගය කරන්න තියෙන්නේ. වසර ගාන ලොකු නිසා ඒක අගය කරන්න පුළුවන්. වර්තමානයේ ගත්තොත් අර සමාජයක්ම කඩාගෙන වැටෙනකොට මේවා විතරක් වෙනම තියෙන විදියක් නැහැනේ. බිඳ වැටෙනවා. ඉතින් තාමත් රාජ්‍ය සේවයේ සමහර තැන්වල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තාමත් ෆයිල් එක යට ගහගෙන ඉන්නවා. තාමත් කීයක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු ඔෆිස් වලට ඇවිල්ලා තාමත් ගොඩක් රස්ටි ආදු වෙනවා. එහෙම වෙනවා. එන පුරවැසියට අවශ්‍ය කරන පිළිගැනීම තාමත් අඩුයි. ඒක ජනතාවට වඩා උඩින් ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. සමහර නිලධාරීන්, සමහර රාජ්‍ය සේවයේ අය. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕන. ඒක තමයි ඕගොල්ලන්ගේ වගකීම. ඉතින් අපි උත්සාහ කරනවා දේශපාලන පැත්ත හදන්න. ඒ කියන්නේ අපිට හදාගන්න තියෙන පැති කීපයක් තියෙනවානේ. එකක් දේශපාලනේ පිරිහුණා, කඩා වැටුණා, හොරකමට වංචාවට දූෂිත ගියා. දේශපාලඥයටත් එකමත් එක කාලයක පිළිගැනීමක් තිබ්බා. රාජ්‍ය සේවකයට වගේම ඒක රාජ්‍ය සේවයේ කඩම් වැටෙනවා වගේම දේශපාලනයත් කඩාගෙන වැටුණා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේකට වග කියන්න ඕන ප්‍රධාන කෙනා දේශපාලන පැත්ත. ඒ පැත්ත වගකීම් විරහිත වුණාම, ඒ පැත්ත රටගෙන තියෙන හැඟීම දුර්වල වුණාම, දේශපාලනය හරි හම්බ කරගන්න දෙයක් බවට පත් වුණාම, පත්වීම් දෙන එක ඡන්ද ලබා ගැනීම එකක් බවට පත් වුණාම, සුදුසාට සුදුසු තැන නැතුව කියාම දැන් බදවා ගන්නකොටම රස්සාව ලැබෙන කෙනා දන්නවා මං ආවේ ඇමතිගේ අනුවාරය. එතකොට මෙයා රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොටම එයා පොඩ්ඩක් වෙන තැනකටපත් වෙනවා. රාජ්‍ය සේවයට තියෙන ගෞරවය වෙනුවට ඇමතිට තියෙන ගෞරවය තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා මේක අපි ගොඩක් වෙනස් කරන්න ඕන එකක්. කාර්යක්ෂම කරන්න ඕන එකක්. ඒකට ලොකු උත්සාහයක් ගන්නවා අපේ වර්තමාන නිලධාරි මණ්ඩලයේ හැම කෙනෙක්ම. අපිත් එක්ක කතා කරනවා, නිතර වෙනස්කම් කරන්න ඕනේවා කියනවා, කොහොම කියනවා. දැන් මෙතන ඉන්නවනේ මාව හම්බෙන්න ආපු කීප දෙනෙක්. දැන් ඔය මීට කලින් කතා කරපු එක්කෙනත් ඔය හම්බෙන්න අපේ මං හිතන්නේ අමාත්‍ය ගෙදර නෙමෙයි හිටියේ, අපේ අමාත්‍යංශ පදිංචිලා වගේ හිටියේ. හැමදාම අමාත්‍යංශයට යනකොටත් පේන්නේ ඉන්නවා, එනකොටත් පේන්නේ. මේම කීප දෙනෙක් ඉන්නවා. හරි. ඒගොල්ලන්ට ලොකු උනන්දුවක් තිබුණා මේ වැඩේ හොඳ විදියට කරගන්න. ඇත්තටම අපි මුකුත් මැදිහත් උනේ නැහැ, ඒක අවංකව කියන්න. කිසිම මැදිහත් වීමක් කරේ නැහැ. ඒ නිසා අර කිව්වාගේ අපිට ඕනුනේ පත්වීම් ටික දෙන්න පිළිවෙලකට ඒක හරියට කරන්න කියලා. ඉතින් දෙපාර්තමේන්තුවේ කට්ටිය හරියට කළා. ඒ ගෞරවය ඒගොල්ලන්ට තියෙනවා. අපි කරේ ඒකට ඇඟිලි ගහන්න නැතුව සිටින එක. දේශපාලන මැදිහත් වීමක් අපි මුකුත් කරලා නැහැ. මොකද කරොත් මේ නිලධාරීන්ගේ ඔළුවටත් යනවා මේගොල්ලෝ දේශපාලනය වෙනස් කරන්න ආවා කියලා කිව්වට ඒගොල්ලොත් එහෙම තමයි කියලා මේගොල්ලන්ගේ ඔළුවට යනවා. ඒතර කොහොමද මේ අයත් එක්ක අපි වැඩ කරන්නේ? එතකොටම වැඩේ අවුල්. එතකොටම වැඩේ අවුල්. අපි නිකන් හරි වෙනම කිව්වනම් එහෙම මොනා හරි කිව්වනම් ඒකෙන් යනවා ඔළුවට මේගොල්ලෝ තියෙන පරණ කට්ටිය වගේ තමයි. මේ වැඩේ පරණ වැඩක් වගේ වුණා නම් ඔයගොල්ලෝ ඔක්කොම වගේ ඉන්නේ නුවර දිස්ත්‍රික්කේ.
මොකද මගේ ඡන්ද දිස්ත්‍රික්කේ නුවර නිසා. හරි ඉස්සර එමනේ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන අපි කරපු දේ තමයි මැදිහත් නොවි සිටින එක. මේ පැත්තෙන් දෙපාර්තමේන්තුව පැත්තෙන් වෙච්ච දේ තමයි ඒක සාධාරණව කළා. ඒ නිසා මෙතන කාටවත් ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. කාට හරි ඇතුල් වෙන්න බැරි වුණා නම් ඒගොල්ලෝ අර ඇතුල් වෙන්න බැරි වෙච්ච වේදනාවට මොනවා හරි කිව්වොත් නිසා Tamanට මොකක් හරි වෙච්ච හින්දා මොකද සියලු දාර්ශනිකකම් ඉවර යනවනේ ප්‍රශ්නේ Tamanට එනකොට. එතකොට හුඟක් අයගේ දාර්ශනිකකම් අවසන් වෙනවා. ප්‍රශ්නේ Tamanගේ ඇඟට එනකොට එහෙම වෙච්ච කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා කොහොමාරි මෙච්චරයි. ඒකයි මම කිව්වේ අපේ පැත්තේ වැඩි අපි හොඳට කළා. කෙනෙකුට ඉතින් රාජ්‍ය සේවයේ රසාවක් හම් වෙනවා කියන එක ස්ථිර ජීවිතේ ලොකු ශක්තියක්. ඒ තමන්ගේ පෞද්ගලික ජීවිතයට එකෙන් එකතු වෙනවා පොඩි ගැම්මක්, පෞරුෂයක්. තමන්ගේ යාළුවෝ අතර, නෑදෑයෝ අතර, සමාජය ඇතුලේ ශක්තියක් එනවා. සහ ජීවිතයට යම්කිසි ස්ථාවරයක් එනවා. දැන් මේ එක කට්ටියක් අපි බඳව ගත්ත මේ ළඟදී මම ශේෂ්ත්‍රය කියන්න හොඳ නැහැ ඒගොල්ලන්ට ලැජ්ජ හිතෙන්න පුළුවන් නිසා අපේ අමාත්‍යාංශයෙන්ම ඒගොල්ලෝ රස්සාවට එනකොටම කිව්වා මේ ඒගොල්ලෝ ඉල්ලන පැත්තට පත්වීම දෙන්න ඕන කියලා. ඒක පුදුම රාජ්‍ය සේවයට බැඳීමක්. රාජ්‍ය සේවයේ තියෙනවනේ පළවෙනි පත්වීම දෙන තැනකට යන්න ඕන. පළවෙනි පත්වීම ඒක කරන්න ඕන එක දැන් වුණා අනිවාර්යයෙන්. ඊට පස්සේ පුළුවන් සමහර තැන්වල මම හිතන අවුරුදු 5 අවුරුදු 3 වගේ තියෙනවා ස්ථාන මාරුවෙන් අරවම වෙනස්කම් ඒව පස්සේ. ඒ නිසා දැන් කියන්නේ අලුතෙන් බැඳෙන හැමෝටම බැඳිලා දැන් ජොබ් එක අද පත්වීම අරගෙන ස්ථාන මාරුවෙන් ගන්න නම් ඇමති හම්බෙන්න නම් එන්න එපා. සෝරි තමයි. එකඟ වෙන්නෙම නැහැ. ඒවා මෙහෙත් එක බලන්න. ආයතනෙත් එක බලන්න. දෙපාර්තමේන්තුවත් එක බලා ගන්න. දෙපාර්තමේන්තුවේ වැඩ දිහා තමයි අංක 1 බලන්නේ. ඒක බලන්න ඕන. විශේෂ කෙනෙක් හිටියොත් එයා ගැන බලන්න වෙයි විශේෂ හේතුවක් මත. නමුත් සංකල්පයක් විදිහට තියාගන්න එපා. තමන්ගේ નિયમિત කාලය වෙනකන් ස්ථාන මාරුවීම් ලැබෙයි කියලා. එහෙම වුණොත් මේක කරන්න බෑ. නිසා දැන් ගොඩක් අය රාජ්‍ය සේවයට බඳුනම හිතන්නේ පුජ්‍යලිකව. රාජකාරිය ගැන නෙමෙයි. මම ඉස්සර තමයි අපිට හම්බෙන්නේ ගොඩක් වෙලාවට යම් කාලයක් කැපවීම කරන ගමන් තමයි තමන්ගේ පුජ්‍යලික පැත්තත් හිතන්නේ. ඒ නිසා ඉල්ලීම තමයි ස්ථාන මාරුවෙන් වලට අමාත්‍යාංශයට එන්න එපා.